මොකද වෙන්නේ? පට්ටියන්දියේ ගමන ආවතේ අපි ඉන්නේ කේස්සේ අපි 54 හැබැයි සැපේ ඉන්නවා. උඹලා තින්නේ සැපේ කියලා දන්නවා. ගහපම් මොකද වෙන්නේ කොල්ල මම ඉන්නේ දැන් වැල්ලේ උඹට මතක නැද්ද යාළුව එකට ඇද්ද කොල්ලේ ඇන්නේ පෑනෙන් පුකට මගේ කල්පින්නේ අන්න අඳින්න ඉන්න පවා නැතුව කට්ට කෑවේ බොලේ බැස්ස නැත්තේ වලි වලට බයයි ඒ කාලේ හැබැයි රිදේ කියලා නෙමෙයි පකෝ ඩොක්කඩක් බොක්ක මගේ උඹලා හිතන්න එපා ණ්ඩයි කියලා වගේ ඒ කාලේ හුත්තෝ මේ කැරිය ආවේ දකුණෙන් යන්නේ මචං වමෙන් දැන් නගනින් උඹා මල්ලි මචං ඉන්නේ මචං පාතාලේ නුවන් මචං ඇවිල්ලා මචං ගැමුණු මාවතේ ඌ මචං දැන් ඉන්නේ මචං 54 ටීම් එකේ ඌ මචං ආවොත් මචං කෙල්ලව ගන්න පැලේ බය වෙන්න එපා හුත්ත වීලුවක් කරේ මල්ලියා පාතාලේ නෙමෙයි මල්ලියා සුපිරි කැරියා දකුණේ මනින් මාකට් එකේ තමයි ඇදුනේ වැඩුනේ එකට අකුරු කලේ හුත්ත මම ගුරුකුලේ නෑනේ එන්නේ අපේ කටින් මල්මල් දුමාරේ බයිසිකල් කඩේ ආවේ පොලිසිය නවත්තපන් කචල්ලක් දෙපන්සලෙන් ඒ තවුලන්නේ හාමුදුරනේ මම තාමත් කෙලින් යාළුවා ලොකට ඉඳන් මම හෙව්වේ කොල්ලේ කල්ල මරේ දවස් නෑනේ යාළුවා අමතක කරේ ඔබ කියපන් හුත්තෝ උඹට නැද්ද මොකද සිද්ධියක් සිද්ධි ගොඩයි යාළු අපේ පූස පැල්ල කාලා දුවනවා ඌට ගන්න ගස්සලා ඌ පෙල්ල දුවනවා ඔන්න වද බං අපේ නුවා රැප් කියනවා මල්ලි ඉන්නවා මචං කඩාගෙන යනවා ඔයලා කිරි වගේ ඒ කියලා උනා